හැම බෝසතාණන් වහන්සේ නමක්ම ලෝකෙ පහළ වෙනකොට මේ නිමිති 32 පහළ වෙන බව ධර්මයේ සඳහන් කරනවා. ඒ නිමිති ධර්මයේ විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා. නමුත් අද බහුලව අහන්න ලැබෙන්නේ නැත්තේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව මදි ඒ කරුණු පිළිගන්න හින්දා. නමුත් අනාගත බුද්ධ වංශ දේශනාව නිසා මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ මොන තරම් ආශ්චර්යමත් විදිහට ලෝකෙ පහළ වෙනවද කියන කාරණාව දැක ගන්න අපි කරුණු 32 විතරක් මේ විදිහට කෙටියෙන් සිහිපත් කරමු. විශේෂයෙන් බෝසතාණන් වහන්සේ මව් කුසෙන් බිහි වෙන්න ආසන්න වෙනකොට තව මොහොතයි බිහි වෙන්නේ. මේ මහ පොළොව විශේෂයෙන් කම්පා වෙනවා කියලා සඳහන් කරනවා. නිකම්ම නෙමෙයි පැහැදිලි කරන්නේ කම්පා වෙවි ප්‍රකම්පණය වෙනවා කියලා සිහිපත් කරනවා. තව මොහොතින් මහ පොළොවට පය තියෙන මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ දරන්න මහ පොළොවට ශක්තිය මදි නිසා මහ පොළොව කම්පා වෙන්න පටන් ගන්නවා. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව හැටියට 10000ක් සක්වල පුරා සුවිශේෂී ආලෝකයක් පැතිරලා යනවා. ඒ විශේෂ නිමිති 32කින් තව කරුණක්. තුන්වෙනි කාරණාව හැටියට ಜಾති අන්ධයෝ ඇස් ලබනවා. උපතින්ම අන්ධ වෙලා ඉන්න අය මහ බෝසතාණන් වහන්සේ උපදින්න ඔන්න මෙන්න කියන කාලේ උපදිනවත් එක්කම ඇස් දෙක ලබනවා. ඒගොල්ලන්ට අය කවදාවත් ඇස් නැති වෙන්නේ නැහැ. ಜಾති බිහිරෝ කන් ලබනවා. අන්ධයන්ට ඇස් ලැබෙනවා. බිහිරන්ට කන් ලැබෙනවා. ගොළුන්ට කතා කරන්න පුළුවන් වෙනවා. මේක සුවිශේෂී කාරණාවක්. කුදු වෙලා ඉන්න අයගේ කුදු බව නැතුව යනවා. කොර වෙලා ඉන්න අයගේ කොර බව නැතුව යනවා. බැඳලා ඉන්න සියලුම සත්‍යයන්ගේ බන්ධන ලෙහෙනවා කියලා සඳහන් කරනවා. අට මහ නිරේ සියලුම ගිනි නිමෙනවා කියලා පින්නතුනි සඳහන් කරනවා. ඔසුපත් නිරයන් ප්‍රධාන කරගත්ත 136ක් සියලුම නිරයන්ගේ ගින්දර නිමෙනවා. නිරි සතුන්ට පවා අපමණ සුවයක් උදා කරලයි මහ බෝසතාණන් වහන්සේ මනුලව උප්පත්තිය ලබන්නේ. සඳහන් කරනවා പ്രേත ලෝකේ പ്രേතයන්ගේ බුද්ධාන්තර ගණන් බඩගින්න හිටපු പ്രേතයන්ගේ බඩවල් පිරෙනවා කියලා. පිපාසාව සංසිඳෙනවා කියලා මේ මොහොත වෙනකොට. ඒ තරම්ම ලෝකයට මහත් වූ මංගල්‍යයක්. තිරිසන් සත්තුන්ගේ බය නැතුව යනවා කියලා සඳහන් කරනවා. සාමාන්‍යයෙන් මැඩියෙක් ණයෙකුට දක්වන්නේ ලොකු බයක්. නමුත් මේ වෙලාවේ මැඩියෝ ගිහිල්ලා මහ නාගයන්ගේ පෙන ගොබේ යට සෙල්ලම් කරනවා කියලා සඳහන් කරනවා. නයි මුගටි එකට හවුල් වෙලා එකතු වෙලා ඉන්නවා කියලා සඳහන් කරනවා. මෝ කොටියෝ සිංහයෝ ඔවුන් එකිනෙකා සතුටින් ක්‍රීඩා කරනවා කියලා සඳහන් කරනවා. තිරිසංගත සත්වයන්ගේ බය හාත්පසින්ම නැතුව යනවා. සියලු සතුන්ගේ රෝග සුවපත් වෙනවා කියලා සඳහන් කරනවා. හැම සතෙක්ම නිරෝගී වෙනවා. සියලු දෙනාම ප්‍රිය වචන කතා කරනවා කියලා සිහිපත් කරනවා. කවුරුවත් ගාව අප්‍රියමනාප වචනයක් නැහැ. ආශ්‍රයෝ මధుර ලෙස හේෂාරාව කරනවා කියලා සඳහන් කරනවා. ඇතුන් ඊටාම මధుර විදිහට කුංචනාද කරනවා. මේ සක්වලේ විතරක් නෙමෙයි 10000ක් සක්වලක සිදුවෙන අසිරියක් ගැන මේ සඳහන් කරනවා. සියලුම තූර්ය භාණ්ඩ ඉබේ වාදනය වෙන්න පටන් ගන්නවා. මනුස්ස ලෝකේ තියෙන තූර්ය භාණ්ඩ අපි වාදනය කරන්න ඉපෙයි. නමුත් මේ මොහොතේ ඒ තූර්ය භාණ්ඩය ඉබේම තමන්ම වාදනය වෙන්න පටන් ගන්නවා. එදාට තමයි ඒ භාණ්ඩේ නියම හඬ අහන්න පුළුවන් වෙන්නේ. අද වාදනය කරන්නේ අපිට ඕන හැටියට. එදාට වාදනය වෙන්නේ ඒ භාණ්ඩේ තමන්ට ඕන හැටියට. ඒක තමයි තමන්ගේ නියම හඬ. ඊළඟට සඳහන් කළා සියලුම ආභරණ මිනිස්සු පැළඳගෙන ඉන්න හැම ආභරණයකින්ම හඬ නැගෙන්න පටන් ගන්නවා. ආභරණ එකිනෙකට ගැටි හඬක් නැගෙන්න පටන් ගන්නවා. සියලු දිශාවන් පැහැදිලි වෙනවා. සිසිල් සුළං හමන්න පටන් ගන්නවා. අකල් වෙහි වහින්න පටන් ගන්නවා. පෘථුවියෙන් ජලය මතුවෙන්න පටන් ගන්නවා.
පක්ෂීන් ඉගිල්ලෙන්නේ නැතුව එක තැන නතර වෙලා ඉන්නවා කියලා සඳහන් කරනවා. ගලන ගංගා ගලන් නැතුව නවතිනවා කියලා සඳහන් කරනවා. සාගර ජලය මధుර රස වෙනවා කියලා සඳහන් කරනවා. ලවණ රස නැති වෙලා මధుර රස බවට පත් වෙනවා. හිරු බැසගෙන හිරු බැබලෙද්දීම තරුත් බැබලෙන්න පටන් ගන්නවා. හිරුත් පේනවා තරුත් පේනවා. සියලුම නිරිසතුන් දෙවියෝ අරූපතල හැර මිනිස්සුන්ට හැම නිරයක්ම පේන්න ගන්නවා. මිනිස්සුන්ට දිව්‍ය ලෝක 6ම පේනවා. මිනිස්සුන්ට අරූපතල 4යි අසඤ්ඤ තලයයි හැර ඉතුරු බ්‍රහ්ම ලෝක 15ම පේනවා. එහෙම අපූර්ව මොහොතක් උදා වෙනවා. සිව් දිසාවේම ගස්ගල් පඳුරු ආවරණ කරන්න නැතුව යනවා කිසිම දෙයක්. මිනිස්සු බැලූ අතේ ඕන තරම් ඈත පේනවා. අර ගල නිසා පේන්නේ නැහැ, මේ ගහ නිසා පේන්නේ නැහැ, අර පඳුරු නිසා පේන්නේ නැහැ කියලා ආවරණයක් නැහැ. බැලූ හාත්පස බලන පැත්තේ බාධාවක් නැතුව පේන්න පටන් ගන්නවා. සත්වයන්ගේ සියලුම දෙනාගේ චුති උප්පත්ති නවතිනවා. කිසිම සතෙක් මැරෙන්නෙත් නැහැ, කවුරුවත් අලුතෙන් උපදින්නෙත් නැහැ. දිව්‍යමය සුවඳ 10000ක් සක්වල පුරාම පැතිරෙනවා. මේ මහ පොළොව පලාගෙන නෙළුම් පිපෙන්න පටන් ගන්නවා. පියවර 7ක් වෙනුවෙන් මල් 7ක් පිපුණ නෙවෙයි 10000ක් සක්වල සම්පූර්ණයෙන්ම නෙළුම් මලින් පිරීලා ඉතිරිලා යනවා කියලා සඳහන් කරන්නේ. මහ කළුගල් පලාගෙන දණ්ඩ පදුම කියන නෙළුම් පිපෙනවා කියලා සඳහන් කරනවා. පස් කඳු පලාගෙන නෙළුම් පිපෙනවා. මහ පොළොවේ වැලි ඇටයක් තනකොළ කෙන්දක් පේන්නේ නැතුව තනිකරම අතුරු සිදුරු නැතුව නෙළුම් පිපෙන්න පටන් ගන්නවා. මුළු අහසම ඕලම්බික පදුමයන්ගෙන් පිරෙනවා කියලා සඳහන් කරනවා. අහස් තලයේ පේන්නේ කාටවත් තනිකරම නෙළුම් මල් වියනක් 10000ක් සක්වල පුරාම පැතුරුණා කියලා සඳහන් කරනවා. 10000ක් ලෝක ධාතු වටා මල් වැල් ඇදෙනවා කියලා සඳහන් කරනවා. 10000ක් ලෝක ධාතු වටා පරම සෞභාග්‍යයක් උදා වෙනවා කියලා සඳහන් කරනවා. 10000ක් සක්වල පුරාම වහලා තියෙන හැම දොරක්ම ඒ මොහොතේ ඇරෙනවා කියලා සඳහන් කරනවා. එහෙමනම් මේ විදිහට නිමිති 32ක් පහළ වෙන බව විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා. ඒ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නකොටත් මව්කුසෙන් බිහි වෙන වෙලාවෙත් ලෞතර බුද්ධ රාජ්‍ය ලබන වෙලාවෙත් දම්සක් දේශන වෙලාවෙත් මේ නිමිති 32 පහළ වෙනවමයි. ඊට අමතරව පහළ වෙන අවස්ථාව නියත විවරණ ලබන අවස්ථාවයි කියලා සිහිපත් කරනවා.